තාජුදීන් මරලා දැම්මා. තාජුදීන් ගැන අවුරුදු 24යි මේ තරුණයාට. මේ අවුරුදු 24 තරුණයා කොහොමද මරලා දැම්මේ? සහෝදරනේ ගෙනිච්ච අද CCTV කැමරා ඔක්කොම ඒකේ රූප අරගෙන තියෙනවා. ගිය ආණ්ඩු කාලේදී තිබුණේ තාජුදීන් බීලා රෑ ගිහිල්ලා හයි ස්පීඩ් ගිහිල්ලා හැප්පිලා මැරිලා කාර් එක ගිනිගත්තයි කියලා. අපි නඩුව අලුතෙන් ආරම්භ කරා. ආරම්භ කරලා ගියාම මේක මිනි මැරුවා. මේ තාජුදීන් මැරුවේ කොහොමද? පැරණි රජ කාලේ දත 32ක් දීලා මැරුවේ. ඉස්සෙල්ලාම ගත්ත ස්පැනර් අරගෙන ඒ දරුවගේ දත් ගැලෙව්වා. මොකද ඒ දරුවා කරපු වරද? එයා මේකට රගර් ගැහුවා. රගර් ගැහුවේ රාජපක්ෂ පුතුත් එක්ක. එයා තමයි අවුරුදු 3ක් පිට ජනප්‍රියම රගර් ක්‍රීඩකයා ලංකාවේ. ආසියාවේ රන් පදක්කම දිනුවා හොඳම රගර් ක්‍රීඩකයා විදියට. මේක තමයි වරද. මේ පුතුන්ට රාජ උදාසත් එක්ක රගර් ගැහුවට මේ සම්මාන හැබුණේ නැහැ. මෙන්න මෙතනයි තියුණ ගෝරිය. ඒ නිසා ඒ දරුවත් එක්ක තරහක් තියුණා. මෙයා උස්සගෙන ගියා. මෙයා එක දවසක් හවස එනවා රගර් ගහලා. ඇවිල්ලා සුපර් මාකට් එකට යනවා. සුපර් මාකට් එකෙන් වතුර බෝතලයක් අරගෙන වාහනේට යනවා. ඒ වාහනේ පිටත් වෙනවා. CCTV කැමරා එකේ තියෙනවා. ඒ එක්කම තවත් වාහනයක් එතනින් පිටත් වෙනවා. ඒ වාහනේ ගිහිල්ලා අතරමඟ මේවා අර වාහනේට හරස් කළා. මේ ළමයාගේ වාහනේට නැගලා මෙයාව ගෙනියනවා. ඒ වදකාගාරයට ගෙනිල්ලා මොකද කරන්නේ? ඉස්සෙල්ලම අමුවේ දත් ගලවනවා. දත් ගලවනකන් අහනවා උඹ රගර් ගැව්වට සනීපද කියලා. තමයි දත් ගලවන්නේ. ලේ විදිනවා, විලාප දෙනවා මේ දරුවා. විලාප දෙනවා. මේ විදිහට ඊට පස්සේ ගන්නවා. ඊට පස්සේ උල් ආයුධය අරගෙන පපුවට බස්සනවා. පපුවට බස්සලා දෙපැත්තටම උල් ආයුධය පෙනහැල්ල හරහා පපුවට බැස්සුවට පස්සේ ලේ ගලනවා. ඊට පස්සේ මිටියක් අරගෙන මේ ඉලයට කඩනවා. දකුණු පැත්තේ ඉලයට 3යි, වම් පැත්තේ ඉලයට 4යි, ඉලයට 7ක් කඩනවා. ඒ ඇස්සේ කෑ ගහනවා, මර ලතෝනි තියනවා. මේ සියලු වද දෙනවා. ඊට පස්සේ කකුල අරගන්නවා. කකුලේ යට කටුව අරගෙන දෙකට කඩනවා. දෙකට කැඩුවාම කකුල හිට ගන්න බෑ. මුන් උස්සගෙන ඉන්නේ. අනිත් කකුල උඩ බාහුවත් කරපනවා. ඊට පස්සේ අනිත් කකුල ගන්නවා. මේ සියලු වද හිංසා දෙනවා. දිදී අහනවා උඹට සනීපද දැන් රගර් ගහලා? උඹට සනීපද රගර් ගහලා? මං අහනවා ඒ කඩපු එවුන්ගේ පුතු තදුජුන් එක්ක රගර් ගැහුවද උන්ට මරන්න? එහෙම නැත්නම් ඒ නඩුවේ ඉන්න DIG සේනානායකගේ පුතු රගර් ගැහුවද? නෑ. එහෙනම් කාගේ පුතුද රගර් ගැහුවේ? මේ තජුදීන් මරණ වෙලාවේ ජනාධිපති මන්දිරයේ ඉඳලා 42ක් දුරකථන ඇමතුම් දෙනවා. මේක මොනිටර් කරනවා. දැන් කොහොමද තත්ත්වය? දැන් මොකද කරන්නේ? දැන් කොච්චර මැරිලාද? දැන් 70ම මැරුණාද? මේ දුරකථන ඇමතුම් 42ක් එනවා. කාගෙන්ද? ආර්යාවගේ කාමරේ ඉඳලා. මෙන්න ආර්යාවන් ලංකාවේ හිටපු දරුවෝ මරණ එක බල විස්තර ප්‍රචාරය අහගෙන තමයි එයා ඉන්නේ. 42ක් දුරකථන ඇමතුම්. නැත්තම් මේවා බොරු නම් කියන්න. මේ නඩු වාර්තාවල සම්පූර්ණයෙන්ම සනාථ වුණු සාක්ෂි සහෝදරනේ. අපිට බැරි වුණා මේවා එකක්වත් ඉවර කරගන්න. ඒක තමයි අපිට තියෙන ලොකුම යෝජනාව. මේ ආණ්ඩුව වැඩ කරා. 48න් පස්සේ මේ තරම් වැඩ කරපු කිසිම ආණ්ඩුවක් නැහැ. එකම වැඩක් නොකරා. ඒ තමයි හොරුයි මේ බීෂකව මේ මිනිමරුවයි අධිකරණයට දක්කගෙන නාපු එක. අද එක කාලවුවා උන් ඉන්ටර්විව් තියනවා. එක තැන්වලින් අපි දොට්ට දාපු උන් අරගෙන කියනවා මේ රාජිතලා චම්පිකලා මේ කට්ටියට උවමනාවට තමයි මේ වගේ. යකෝ මේ උසාවියේ දෙන නඩුවල තියෙන්නේ අපිට උනා හින්දාද?